නාන කාමරයත් වැසිකිළි වලත් දෙකම ඊශාන දිශාවේ පිහිටා තියෙන නිවසක නාන කාමර ඉවත් නොකර වැසිකිළි වල පමණක් වයඹ දිශාවට ගැනීම ප්‍රමාණවත්ද කියලා ගැටලුවක් යොමු කරලා තියෙනවා. ඔබ දන්නවා ඊශාන දිශාවේ වැසිකිළියක් හෝ වැසිකිළි වලක් පිහිටා තියෙනවා කියන්නේ ප්‍රබල වාස්තු දෝෂයක්. ඔබේ ගැටලුවට මම මෙන්න මේ වගේ උදාහරණයක් දෙන්නම්. ඔබ හිතන්න ඔබ මුහුද මැද තියෙන බෝට්ටුවක ඉන්නවා කියලා. මේ බෝට්ටුව ඔබේ නිවස කියලා හිතන්න. ඔබේ බෝට්ටුවේ තියෙනවා සිදුරු දෙකක්. තරමක් විශාල සිදුරක් සහ තවත් ප්‍රමාණයෙන් කුඩා සිදුරක්. මේ විශාල සිදුර තමයි ඔබේ වැසිකිළි වල. ඒ වගේම කුඩා සිදුර තමයි ඔබේ නාන කාමරය. ඔබ කුමක් හෝ ක්‍රමයකින් ඔබේ බෝට්ටුවේ තියෙන විශාල සිදුර වහගන්න සමත් වෙනවා. නමුත් කුඩා සිදුර වෙනුවෙන් ඔබට කරන්න කිසිම දෙයක් නැහැ. දැන් විශාල සිදුර විතරක් වැහුවා කියලා ඔබේ බෝට්ටුව නොගිලී තියෙනවද? නැහැ. ඔබ බෝට්ටුව ගිලෙන්න යන කාලය යම් තරමකින් ප්‍රමාද කරගත්තා පමණයි. අන්න ඒ වගේ තමයි ඔබේ නිවසත්. ඔබ වැසිකිළි වල පමණක් ඉවත් කරා කියලා හි වාස්තු දෝෂය සම්පූර්ණයෙන්ම ඉවත් වන්නේ නැහැ. වාස්තු දෝෂයේ අහිතකර බලපෑම ඔබ යම් තරමකින් ප්‍රමාද කරගන්නවා පමණයි.